නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ අත්ථපාපානි කම්මානි කරං බාලෝ න භුඤ්ජති සේහි කම්මේහි දුම්මේ දෝ අග්ගි දණ්ඩෝව තප්පති තී. සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අපේ මේ පින්වත් පිරිස සියලු දෙනාම සැදී පැහැදීමේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අප්‍රමාණ අනුකම්පාවෙන් මහත් වූ දයාවෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර අති උතුම් ශ්‍රේ සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන අප්‍රමාණ ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන අති උතුම් තථාගත ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් මහත් වූ බලාපොරොත්තුවත් ඇතිවයි ධර්ම ශ්‍රවණය කරන්න සියලු දෙනාම සැදී පැහැදීමේ සූදානම් වෙන්නේ. මේ උතුම් සද්ධර්ම දානානිසංසය ශ්‍රවණානිසංසය ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කර ගනිමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඔබට අනුශාසනා කරන්න මම මාතෘකා කරගන්න කල්පනා කළේ ඒ ගාථා රතනය තමයි අපි ඉහතදී සඳහන් කළේ. මේ ගාථා රතනයේ අර්ථය භාගතුන් වහන්සේ පැහැදිලි කළේ අඥාන කෙනා කේන්ති අරගෙන ක්‍රෝධය නිසාම පමණක් පව් කරගන්නේ නැහැ. පව්කම් කරන කෙනා මම මේ කරන පව්කම් වලට මේ තරම් විපාක තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ආන්ගේ නිසාම පව්කම් කරනවා. පව්කම් කරගෙන ඉවර වුණාම දවසක විඳවන්න වෙනවා. ආන් එදාට විඳවන්න කාලේ ආපුහම ගින්නින් පුච්චන කෙනෙක් වාගේ පිච්චි පිච්චි හරියට තැවෙනවා. හරියට වේදනාවෙන් දරාගන්න බැරුව ශෝකයටපත් වෙලා විලාපතිය තියා නමුත් සමහර වෙලාවට ඉකි බිඳ බිඳ නමුත් සමහර වෙලාවට හඬ ගාලා නමුත් සමහර වෙලාවට නිහඬව නමුත් පව්වල විපාකයේ භුක්ති විඳිනවා. මේ උතුම් දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොන වාගේ කාරණාවක් අරමුණු කරගෙනද? මහා පාප කර්මයක් කරගත්තේ පුද්ගලයෙක් අරමුණු කරගෙන. ආන්ගේ කතාවත් අපි සාකච්ඡා කරලා ඉමු. එතකොට අපිට මේ දේශනාව තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. පින්නතුනි, අපේ මහමුගලන් මහරහතන් වහන්සේ ආශ්මත් ලක්කන මහතෙරණුවන් වහන්සේ සමග ගෙජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නා කාලේ
කඳු මුදුනේ බොහෝම විවේකයෙන් කාලය ගෙවලා කන්දෙන් පල්ලෙහාට බැහැගෙන ඉන්නේ. දවසට එක වතාවක් පිණ්ඩපාතේ හොයාගන්න. ගොදුරු ගමකට ගිහිල්ලා පිණ්ඩපාතේ ටික අරගෙන පහසු තැනක දාන ටික වළඳලා නැවත ගිජ්ජකූටේ කන්දටම එන්නේ. හුදකලාවට මේ ආර්යයන් වහන්සේලාගේ ඇති ප්‍රියතාවය නිසා. හුදකලාවට නිදහසට විවේකයට මේ උතුමන් වහන්සේලා බොහෝම ප්‍රියමනාපයි කියලානේ සඳහන් කරන්නේ පිංගුතුනි. ඉතින් මේ උතුමන් වහන්සේලා පිණ්ඩපාතේ යන්න එක දවසක් කන්දෙන් පල්ලෙහාට බැහැගෙන එද්දි මහමුගලන් මහරහතන් වහන්සේ දකිනවා යොදුන් 25ක් විතර තරම් උස යොදුන් 25ක් විතර තරම් පළල මහා විශාල ප්‍රේතෙක් පින්නතුනි සඳහන් කරනවා හිස් මුදුනින් නැගගත්තා වූ ගිනිදැල් මුළු හාත්පස පරිසරයේම ගිනි අරගෙන පල්ලෙහාටම පිච්චෙනවා කියලා. යට ඉඳලා උඩට දකුණු අත පැත්තේ ඉඳලා වම් පැත්තට වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට සිව් දිශාවෙම පිච්චෙනවා පින්වතුනි. ඉතින් විලාප තියා කෑ ගහනවා. විලාප තියලා අඬනවා. තොරතෝන්තියක් නැතුව දුක කියනවා. මට උපකාර කරන්න කෙනෙක් නැද්ද කියලා හොයනවා. ඉතින් සඳහන් කරනවා මෙන්න මේ බිහිසුණු ප්‍රේතයාව දකින්න මුගලන් මහරහතන් වහන්සේ මද සිනහ පහල කරනවා. එදා ලක්කන මහතෙරුන් වහන්සේ මේ උතුමන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ ස්වාමීනි ඇයි සිනහ පහල කළේ? සිනහ පහල කළ හේතුව මට අනුකම්පා කරලා කියන්නේ කියලා. ආන් එදා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සඳහන් කරනවා ඇවැත්නි ඔය කාරණාව මගෙන් දැන් අහන්න එපා. අද හැන්දෑවේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම භාග්‍යතුන් වහන්සේ ළඟදී මගෙන් අහන්න. හොඳයි කියලා එහෙම ඉඳලා එදා රාත්‍රියේ දවසේ කටයුතු නිමා කරලා මොග්ගල්ලාන මහතෙරුණුවන් වහන්සේ ලක්කන මහතෙරුණුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න ගියා. සෙනෙහසින් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එකත් පසුව ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ යෙදිලා කතා බහ කරද්දී ලක්කන මහතෙරුන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අර උදෑසන වුණ සිදුවීමේදී ඔබ වහන්සේගෙන් මං ඇහුවා ඇයි සිනහ පහල කළේ කියලා. නමුත් ඔබ වහන්සේ එතනදී මට කිව්වා දැන් අහන්න එපා ආශ්මිතුන්. ඔය කාරණාව භාග්‍යතුන් වහන්සේ ළඟදී අහන්න කියලා. ඉතින් මං දැන් ආයි නැවත ඒ කාරණාව අහනවා ස්වාමීනි. මොකද කියන්නේ මට අනුකම්පා කරලා දැන්වත් පිළිතුරක් ලැබලා දෙනවද කියලා. මම උදෑසන පිණ්ඩපාතේ යන්නේ කන්දෙන් පල්ලෙහාට බැහැගෙන එනකොට ප්‍රේතෙක්ව දැක්කා. මේ ප්‍රේතයා මහා භයානක දුකක් විඳින කෙනෙක්. කෙස් ටික ගිනි අරගෙන කෙස් යටට තියෙන හැම ගිනි අරගෙන නහය ගිනි අරගෙන තොල් පොටවල් ගිනි අරගෙන ඇස් ගිනි අරගෙන ඇහි බැමි ගිනි අරගෙන බෙල්ල ගෙල ගිනි අරගෙන අත්පා තුනටි අතුණු බහන් ගිනි අරගෙන යටිපතුල් උඩපතුල් පිටිපතුල් ගිනි අරගෙන ඇඟිලිකරු ඇඟිලි පොරුකක් ගානේ ගිනි අරගෙන ශරීරයේ අතිශය සංවේදී සියුම් ප්‍රදේශයේ ගිනි අරගෙන මොනතරම් වේදනාවක්ද කියලා හිතෙන්නේ නැද්ද පින්වතුනි? මේ විදිහට හිතලා බලන්න අවුවට බය අපි ගිනි පන්දමකට බය අපි
හාත්පසින් මුළු එකම ගිනි ගන්නවා කියාම බය වෙන්නේ නැද්ද? ඒ වේදනාව කොහොම වෙන්නේ නැද්ද? කියනකොට අහගෙන ඉන්න විතරයි අපේ පින්නතුන්ට තියෙන්නේ. නමුත් මහා භයානක දුකක් විඳින්නයි තියෙන්නේ මේ අපා උපතකට ගියපු අයට. ඉතින් සඳහන් කළා මෙන්න මෙහෙම බිහිසුණු දුකක් විඳින ප්‍රේතයෙක් දැක ආයුෂ්මතුනි. ඒ ප්‍රේතය දැකලයි මම මේ සිනහ පහල කළේ. මේ උතුමන් වහන්සේලා සිනහ දක්වන කොටත් ඔබ වාගේ මං වාගේ නෙමෙයි ඉන්නේ. කොහොමද සිනහ වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවනේ. යම් කෙනෙක් කොක් හඬලා hina වෙනවනම්, අප්පුඩි තලලා hina වෙනවනම්, කෑ ගහලා විලාප තියලා සිනහ වෙනවනම්, කටේ තියෙන දත් ටික ඔක්කොම පෙන්නලා සිනහ වෙනවනම්, ආන්ගේ සිනහව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කුමාරයෙකුට අයිති වැඩක් කියලා. ඒ කිව්වේ සමහර වැඩිහිටියෝ වුණත් කෑ ගහලා විලාප තියලා කටේ තියෙන දත් ටික ඔක්කොම පෙන්නලා අප්පුඩි තලලා කොක් කඩලා පලාතම දෙදරන්න තරම් සිනහ පහල කරන ඉන්නවා. එතකොට ඉබඳු කෙනෙක් එහෙම සිනහ පහල කළොත් සඳහන් කළේ ඒ වැඩිහිටියා වුණත් කුමාරයෙක්ගේ වැඩක් කරන කෙනෙක් කියලා. මේ කුමාරයෙක් කියලා කියන්නේ මෙතන සඳහන් කරන්නේ මේ පුංචි අතදරුවෙක්ගේ වැඩක් කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සිනහ වෙන්නේ කියලා අපට උගන්වලා තියෙන ක්‍රමය දත්තග හිමීට පෙන්නලා කට කොනින් තව කෙනෙකුට කරදරයක් නොවෙන්නේ බොහොම හිමීට දක්වන පහල කරන සිනාව ඒ චාම් සිනහවට තමයි භාග්‍යතුන් වහන්සේලා ප්‍රශංසා කරලා තියෙන්නේ. ඒකට හිතන්නකෝ අපි සිනහ වෙද්දිත් මොනතරම් වැරදි කරගෙන තියෙනවද කියලා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ අපි සිනහ වෙන්නවත් දන්නේ නැහැ කියන එක තමයි පින්වතුනි. ඒකටයි යවෙත්නි මං සිනහ පහල කළේ. ඉතින් එහෙම සඳහන් කරපුවාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මගේ ශ්‍රාවකයෝ චක්ෂුස්මත්ව වාසය කරනවා මහණෙනි. නොඹලා ඔය දැකපු ප්‍රේතයව මම දැක්කේ අද නෙමෙයි. ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යත්වයේ මං අවබෝධ කරපු දාමයි මං දැක්කේ. නමුත් මම එහෙම ප්‍රේතයෙක් දැක්කා කියලා කිසි කෙනෙකුට කිව්වේ නෑ. කියාපු නැති හේතුව තමයි මම කියන දේ යම් කෙනෙක් විශ්වාස නොකළා නම් මම කියන දේ යම් කෙනෙක් පිළි නොගත්තා නම් ඒ අයට බොහෝම අවඩක් සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ පිළිගන්නේ නැති අයට අත් වෙන භයානක ඉරණමම ඒ අයටත් අත් වෙනවා. සඳහන් කරනවා ඒ හිඳයි මං එදා ඔහොම ප්‍රේතයෙක් දැක්ක කියලා කිව්වේ නැත්තේ. නමුත් මං අද කියනවා මහණෙනි. මං අද කියනවා මහණෙනි. ඒ කොහොමද? මම විතරක් නෙමෙයි ඒ ප්‍රේතයව දැක්කේ. මොග්ගල්ලානත් අද ඒ ප්‍රේතයව දැක්කා. ඒ නිසා දැම්මට සාක්ෂියක් තියෙනවා. ඒ නිසාම ඒ සාක්ෂි කරගෙන උන්වහන්සේව මං කියනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. ඔහු කළ పూర్ව කර්මයක විපාකයක් වශයෙන් තමයි ඔහොම දුක් විඳින්නේ කියලා පැහැදිලි කළා. එදා භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි අනුකම්පා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරනසේක්වා. ඒ ප්‍රේතයා මෙහෙම දුක් විඳින්න සංසාරයේ කරගත්ත භයානක පාප කර්මය මොකද්ද? අපිටත් අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා කියලා ඉල්ලීමක් කළා. එදා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මට කලින් පහළ වුණ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාශ්‍යප ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඊටාම ලෙන්ගතු බොහෝ සෙයින් ආදරය කරන බොහෝ සෙයින් සෙනෙහස දක්වන තමන්ගේ මුළු ලෝකේම භාග්‍යවතුන් වහන්සේව කරගත්තේ මහ බල සම්පන්න සිටුවරයෙක් හිටියා.
ආන්ගේ සිටුවරයාගේ නම සුමංගල සිටුතුමා. සුමංගල සිටුතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලෝකේ සැප අතින් ඉහළතම අග්‍රගණ්‍ය සැප වැඩි. ශ්‍රේෂ්ඨ අතින් ඉහළම ශ්‍රේෂ්ඨ. උසස් අතින් ඉහළම උසස්. ලෙහෙසියෙන් පහසුවෙන් තව කෙනෙකුට කරන්න බැරි මට්ටමින් මහා විහාරයක් සුවන්ද කුටියක් නිර්මාණය කළා. කොහොමද මේ සුගන්ධ කුටිය නිර්මාණය කරන්නේ? සඳහන් කරනවා. යම් කිසි බිම් ප්‍රදේශයක් මනාව නුවණින් දැකලා තේරුම් අරගෙන මේ ප්‍රදේශය හොඳයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආරක්ෂාකාරීව විවේකීව ඊටාම සැපයෙන් පහසුවෙන් හොදකලාවේ වැඩ ඉන්න භාගතුන් වහන්සේට වටිනවා. හැම කාරණාවක්ම බලලා බින්කඩක් තෝරගෙන ආන්ගේ බින්කඩේ දිග සහ පළලින් රියන් 2800ක් පමණ රියන් 2800ක් පළල රියන් 2800ක් පමණ තරම් දිග වෙනමම ඒ තෝරගත්ත බිමිත් කොටසක් තෝරගෙන භාග්‍යතුන් වහන්සේට සුගන්ධ කුටියක් නිර්මාණය කරනවා. පින්තුනි කොහොමද මේ සුගන්ධ කුටිය නිර්මාණය කරන්නේ? සඳහන් කරනවා රත්තරන් ගඩොල් වලින් කියලා. රත්තරන් ගඩොල් කියලා එහෙම જાතියක් තියෙනවද පින්වතුනි? නෑනේ. නමුත් මේ රත්තරන් ගඩොල් අපි කියන ගඩොල් නෙමෙයි. Tamanට තියෙන ධනය කෝට දාලා උණු කරලා ගඩොල් අච්චු හදලා ආන්ගේ අච්චු වලට වක් කරලා වේලෙන්න තියලා යම් Tamanට තියෙන රත්තරන් අමු රත්තරන් ගඩොල් අච්චු වලට දාලා වේලෙන්න තියලා උණු කරලා ගඩොල් අච්චු වලට දාලා වේලෙන්න තියලා රත්තරන් ගඩොල් හදා ගන්නවා. මෙන්න මේ රත්තරන් ගඩොලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලු ආකාරයෙන් පහසුකම් තියෙන රත්තරන් විහාර මාලිගාවක් නිර්මාණය කළා. සඳහන් කරනවා ඒකට මහත් වූ ධනස්කන්ධයක් බලාගෙන ඉද්දි ගියා කියලා. මොකද රත්තරන් ගඩොල් ඉන්නේ. එතකොට බලාගෙන ඉද්දි මහ විශාල ධනස්කන්ධයක් විය පැහැදම් කළා. තමන්ගේ ධනේ ෂේ වෙනවා දැක දැක කවුද පින්වතුනි සතුටු වෙන්නේ? නමුත් සුමංගල සිටුතුමා භාග්‍යතුන් වහන්සේට තියෙන සෙනෙහස කොයිතරම්ද තමන්ගේ ධනේ ෂේ වෙනවා දැක දැක මගේ ලෝතුරා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියා සතුටු වෙනවා. මං අහන්නේ එහෙම සතුටු වෙන්න අපිට පුළුවන්ද? මෙතන අපි ගැන හිතන්න ඕන අවස්ථාවක් පින්වතුනි. අපි ගැන හිතන්න තියෙන තැනක් පින්වතුනි මේ. ආන් ඒ නිසා හිතන්න එපා ධර්මයක් දේශනා කරාම කතාවක් කියලා දේශනාවක් නිමා කරනවා කියලා. ඒ උතුම් කතාව ඇතුලේ තනින් තන පදයක් ගානේ අපිට අපි ගැන හිතන්න හුඟක් කාරණා ඉතිරි කරලා තියෙනවා සංගවලා තියෙනවා. ප්‍රඥාවන්ත කෙනාට මෙන්න මේ සංගවලා තියෙන කාරණා සැඟවිලා තියෙන කාරණා හිතලා තේරුම් අරගෙන අවබෝධ කරගන්න කාරණා මනාව හංගලයි තියෙන්නේ. පින්නතුනි ආන්ගේ බඳු කාරණා තේරුම් ගන්න බලන්න. බණක් අහනවා කියලා කියන්නේ ඇහුවා ඉවර කළා කියන එකම නෙමෙයිනේ. ධර්මයක් අහලා සෝතානුදත සූත්‍රයේ සඳහන් කරන ක්‍රමයට සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන මෙන්න මේ ක්‍රමවලට අනුව තමයි මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය ඉගෙන ගන්න ඕනේ පුරුදු පුහුණු කරන්න ඕනේ කියලා දේශනා කරලා තියෙන්නේ. අපිත් මේ ක්‍රමවලට අනුවමද මේ බුද්ධ ශාසනය පුරුදු කළේ කියලා ඇහුවොත් මට නම් හිතෙනවා අපිට බිම් බලා ගන්න තමයි තියෙන්නේ කියලා පින්තුනි. අපි ශාසනය පුරුදු කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නු ක්‍රමයට වඩා අපිට ඕන විදිහට. ඉතින් එතකොට වැරදි මේ බුද්ධ ශාසනයේද සාතුරුන් වහන්සේද එහෙම නැතිනම් මමද?
භාග්‍යතුන් වහන්සේ චාතුරුන් වහන්සේට වැරදි නෑ. වැරදි අපිම තමයි. මොකද බුද්ධ ශාසනය දරා ගන්න යන්නෙත් අපිට ඕන විදිහට. බුද්ධ ශාසනය පුරුදු කරගන්න යන්නෙත් අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට බුද්ධ ශාසනය පුරුදු පුහුණු කරලා කවදාක්වත් මේ ශාසනයේ කෙරෝලක් දකින්න අපිට හම්බ වෙන්නේ නෑ කියන කාරණාව නම් අපි පින්නතුන් තහවුරු කරලම හදපතුලේ හඳ මඩලේ තැන්පත් කරලා තියාගන්න. මේ ශාසනයේ පරම අයිතිකරුවාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ආන්ගේ මහෝත්තමයන් වහන්සේ කියලා දුන්නු විදිහට මිසක් මේ ශාසනය අපි යා යුතුයි ගමන අපිට ඕන විදිහට මේ ශාසනීය ගමනක් කවදාක්වත් යන්න බෑ කියන කාරණාව හොඳටම මතක තියාගන්න පිංතුනි. නමුත් දුක හිතෙන කාරණාව තමයි අපි කරන දේ තමයි අපි සරල කෙටියෙන් කරුණු අහගත්ත කාරණාව අපිට ඕන විදිහට හිතලු විදිහට පෙරලා ගත්තා. ඊට පස්සේ අපි දන්නේවත් නැතුව මිත්‍යා දෘෂ්ටියකට වැටිලා නමුත් අපි හිතාගෙන ඉන්නවා අපි දන්නවා තමයි කියලා. නමුත් මේ ශාසනය උගන්වා වදාරලා තියෙන්නේ තමන්ට නොතේරෙන බවම තමන්ට තේරෙන්න ඕනේ කියලා. මේ ශාසනීය ගමනක් යන්නේ තමන්ට නොතේරෙන බවම තමන්ට තේරෙන්න ඕනේ කියලා. ආන් එහෙම තේරෙන්න නිහතමානී ගුණය නිවාත ගුණය තමන් ළඟ මොනතරම් තියෙන්න ඕනද? අනතිමානී භාවය තමන් ළඟ මොනතරම් තියෙන්න ඕනේද? අපි ළඟ මේ අනතිමානී ගුණය තියෙනවද? නිහතමානී ගුණය තියෙනවද? නිවාත ගුණය අපි ළඟ තියෙනවද? හිතන්න පිංගුතුනි මේ කාරණා. එහෙනම් ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ අහලා මනාව පුරුදු පුහුණු කරගෙන තමන්ගේ චිත්ත සංතානය තුළ තියෙන 1500ක් තරම් එහෙම නැතිනම් යල දහසක් තරම් මේ කෙලෙස් සමූල ඝාතනය කරලා ඉරලා නැති කරලා විනාශ කරලා දාන්නේ. මුලෙන්ම උදුරලා නැවත පැලවෙන්න දෙන්නේ නැති වෙන්නේ ගලෝලම විසික් කරලම දාන්නේ. හරි හැටි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නේ. එහෙනම් සුමංගල මහ සිටුතුමා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් හරියටම ප්‍රයෝජන ගත්ත කාශ්‍යප දසබලයන් වහන්සේගේ උපාසක රත්නයක්. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මේ තරම් මහත් වූ සෙනෙහසින් රත්තරන් ගඩොලින් විහාරයක් නිර්මාණය කරලා සම්මුඛ කුටිය වැඩ ඉන්න කුටිය වච්ච කුටිය ආදී මේ සියල්ල මනාව නිර්මාණය කරලා හරි අපූර්වට උදේ ඉඳලා රෑ වෙනකන් පූර්ණ සූර්යාගේ රශ්මිය වදිනකොට රශ්මි කදම්බයන් විහිදෙන්න මහා ඝන රාත්‍රියට නමුත් පූර්ණ චන්ද්‍රයා සහිත තරු වහස රාත්‍රියේ පායනකොට ඒ හඳ රැස් හඳ එළිය තරු එළිය සුගන්ධ කුටියට වැටෙනකොට සුගන්ධ කුටියේ මුළු රාත්‍රිය පුරාවටම දිස්නෙන් එළිය වැටෙන්න බබලන්න මේ සුගන්ධ කුටිය නිර්මාණය කළා. සුගන්ධ කුටිය නිර්මාණය කරලා මුළු විහාරයේ පුරාවටම මොනවද අඩුපාඩු තියෙන්නේ කියන කාරණාව සොයලා බලලා කැපකිරීම කරලා පුංචි මෑල් පෙනිති තුඩක තරම් අඩුපාඩුවක් වහලා කිසි කෙනෙකුට අඩුවක් කියන්න බැරි වෙන්නේ සක්දෙවිඳු මෙතෙන්ට ආවත් සාම්පති ගටිකාරාදී උතුම් බ්‍රහ්මරාජයන් වහන්සේලා මෙතෙන්ට ආවත් අඩුවක් ඇඟිල්ලක් දික් කරලා කියන්න බැරි වෙන්නේ මෙහෙම තැනක් නිර්මාණය කරා කියහම කරපු කැපකිරීම මට ඔබට හිතා ගන්න පුළුවන්ද? ආන්ගේ කරාපු කැපකිරීමෙන්ම තේරුම් ගන්න පුළුවන් සුමංගල මහ සිටුතුමා කාශ්‍යප ලෝතුරා භාග්‍යතුන් වහන්සේට මොනතරම් සෙනෙහවන්තයිද කියලා. පින්නතුනි අපි හැමෝම අපි වැඩිමනත්ම ආදරය දක්වන අය කෙරෙහි මොනතරම් අපි කැපකිරීම කරනවද? අපේ ආදරේ වැඩි වෙන්න සොයල බැලිල්ල වැඩි වෙනවා. ආරක්ෂා කිරිල්ල වැඩි වෙනවා. අපි සන්තකේ තියෙන දේවල් ඒ අයට දීම වැඩි වෙනවා. මොකක් නිසාද? ඒ අය කෙරෙහි තියෙන
ආදරේ, ලෙන්ගතුකම, සෙනෙහස, ගෞරවය අපේ වැඩි වෙන්න. එමනම් ශ්‍රද්ධාවෙන් මත් වෙලා ප්‍රඥාවෙන් තෙත් වෙලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආරක්ෂාවත් ලබලා දෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ නැමැති ලෝකේ අයිතිකරුවාණන් වහන්සේ ඉන්නත් ඕන එසේ මෙසේ තැනක නෙමෙයි කියන සිතුවිල්ලෙන් තමයි මේ මහා විහාරය සුමංගල සිටුතුමා නිර්මාණය කරන්නේ. පින්තුනි, මේ මහා විහාර නිර්මාණය පිළිබඳව අපි අද සාකච්ඡා කරන්නේ මෙපමණයි. මින් එහාට සාකච්ඡා කරන්න ඕනේ තරම් කාරණා තිබුණා. මොකද දේශනාව තවත් අති දීර්ඝව දිග්ගස්සන්න අපිට අත්‍යවශ්‍ය නැති නිසා. බොහෝ දෙනාගේ සුව පහසුව පිණිස පින්තුනි මහා විහාරය නිර්මාණය කළා. නමුත් නිකම් භාග්‍යතුන් වහන්සේට දෙන්න බෑ. මහා උත්සවයක් සංවිධානය කරලා ඒ මහා උත්සවයේ සංවිධානය කරලා නිමා කරන්නත් මහා විශාල ධනස්කන්ධයක් යොදවලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ සෙනෙහසින් උජාරුවෙන් ළඟට ඇවිල්ලා දරු පෙටියෙක් වාගේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන සුමංගල සිටුතුමා සුගන්ධ කුටියේ කාශ්‍යප ලෝතුරා බුදු පියාණන් උතුමාණන් වහන්සේට පූජා කරන්න යෙදුණා. භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට අනුකම්පා කරලා මේ උතුම් විහාරයේ පිළිගන්න යෙදුණා. ඉතින් මේ විහාරයේ නිර්මාණය කරලා සිටුතුමා නිතර දවසට අවස්ථා කීපයක්වත් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න විහාරයට යනවා. භාග්‍යතුන් වහන්සේ විහාරයේ වැඩ ඉන්නේ නැද්දි මොනවද තමන්ගෙන් වෙන්න ඕනේ කියන කාරණාව හොයන්න යනවා. බුදුරු කියන්නේ ඉල්ලන්නේ නැති අය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන්නේ ඉල්ලන්නේ නැති අය. උන්වහන්සේලව අපි ඉල්ලන්නේ නැති තැනට අපිපත් කරන්න ඕනේ. අපෙන් ඉල්ලන්න උන් බවට පත් කළොත් අපෙන් ඇති වැඩේ මොකද්ද? ආන් එහෙම හිතලා ආන් එහෙම කල්පනා කරලා නිතර යන්නේ මේ අඩුපාඩු හොයන්නත්. භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා තමන් ගැන කියලා සැනසෙන්න. කොයිතාක් දුරට මේ අහන ධර්මයේ පුරුදු පුහුණු කරගත්තද කියලා තව අවවාද ලබන්නත්. ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකම සුවපත් කරගන්න පාර හදාගන්න. එතකොට අපි මෙතන සඳහන් කළා අඩුපාඩු හොයන්න යනවා කියලා. මෙහෙම පූජාවක් කරලත් අඩුපාඩු හොයන්න යනවද පින්වතුනි? එතකොට ඉතින් ඇති වැඩක් නෑනි කියලා මොකද්ද ඒ ශ්‍රද්ධාව කියලා අපිට හිතෙනවනේ. නමුත් මේ සඳහන් කරන්නේ මමයි ඔබයි අඩුපාඩු හොයන විදිහ ගැන එහෙම නෙමෙයි. මේ සඳහන් කරන්නේ අඩුපාඩු හොයලා නිඳා කරලා ගරහලා චෝදනා කරලා වැරදි විදිහට හිතලා හිත වරදවා පිහිටුවාගෙන මහා පව්කන්දක් ඔබ වාගේ මං වාගේ රැස් කරගන්න නෙමෙයි. මේ යන්නේ උතුමන් වහන්සේලා අපෙන් ඉල්ලන්නේ නෑ. එහෙනම් අපි දෙන්න ඕනේ. උන්වහන්සේලව ඉල්ලන්නුන් බවට අපි පත් කරන්න හොඳ නෑ. ආන් ඒකටයි ගිහි අපි ඉන්නේ. අපි ගිහිල්ලා ඉල්ලන්නුන් බවට උන්වහන්සේලා පත් නොකර උන්වහන්සේලාට අවශ්‍ය දේවල් ඔක්කොම අපි හොයලා බලලා කරන්න ඕනේ. හිතන්නකො මෙහෙම පුදුමාකාර ශ්‍රද්ධාවක් අපිට තියෙනවද පින්වතුනි? එමනම් සඳහන් කළා මෙන්න මෙහෙම අඩුපාඩු හොයලා ඒ සියලු අඩුපාඩු ටික පිළිසකර කරන්න අම්මේ තාත්තෙක් දරුපටව බලනවා වාගේ කටයුතු කරන්නයි මේ යන්නේ නැතුව නිග්‍රහ කරන්න ගරහන්න නෙමෙයි අඩුපාඩු හොයලා. එතකොට මෙතනම හිතන්න මටයි ඔබටයි අපි ගැන කතා කරන්න මොනතරම් කාරණා තියෙනවද? සුමංගල මහසිටුතුමා වාගේ ශ්‍රද්ධාවන්තයන් ළඟ ඔබයි මමයි වැලි කැටයක් තරම්වත් වටිනවද කියන එක හිතන්න පිංගුතුනි. ඔබේ මගේ ළඟ මොනතරම් අගුණ තියෙනවද කියන එක හිතන්න පිංගුතුනි. මේ කාරණා නොහිතා මේ කාරණාවල් වලට පිළිතුරු හදාගන්න නැතුව නිවැරදි වෙන්නේ නැතුව කොහොමද හිතක් පාරිශුද්ධත්වයට පත් වෙන්නේ කියන එක හිතන්න පිංගුතුනි.
ආන් එහෙනම් අප්‍රමාණ සෙනෙහසින් හැමදාම උදෑසනටත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා හොයලා බලලා තමන්ගෙන් විය යුතු සියලුම කෘත්‍ය ඉටු කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟින් එන්නේ. පින්තුනි සඳහන් කරනවා දවසක් මහසිටුතුමා තමන්ගේ රථයේ නැගිලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටියට උදෑසනම ඉර පායගෙන එනකොට යනවත් එක්කම ඒ යන පාර අයිනේ එක අම්බලමක දකිනවා ඔතාගෙන යම් දෙයක් පොරවාගෙන කළු පාට රෙද්දක් පොරවාගෙන නිදාගෙන ඉන්න මිනිහෙක්. යටිපතුලේ ඉඳලා උඩපතුල දක්වා හිස් මුදුන දක්වාම වහගෙන. නමුත් කකුලේ යම් ප්‍රමාණයක් පේනවා. ඉතින් සිටුතුමා මේ මිනිහට මොනව වෙලාද දන්නේ කියන කාරණාව බලන්න ළඟට ගියපුවාම දකිනවා නිදාගෙන ඉන්න මිනිහෙක්. එනම් මරණයටපත් වෙලා නැහැ. හැබැයි මේ මිනිහා නිදාගෙන ඉන්නේ මෙච්චර එළිය වැටිලත් නිදාගෙන ඉන්නේ ඇයි කියලා සිටුතුමා කල්පනා කරනවා. සිටුතුමා කල්පනා කරනවා කකුල දිහා බලද්දී කකුල් වල මඩ තවරාගෙන ඒව හොදාගෙනත් නැහැ. අප්‍රසන්නයි අපිරිසුදුයි. දැකලා සිටුතුමා කල්පනා කරනවා මේ නිදාගෙන ඉන්නේ මිසක් මැරිලා නැහැ. නමුත් තාම මේ එළිය වැටිලා තියෙන වෙලාවෙත් මේ මිනිහා නිදාගෙන ඉන්නේ මුළු රෑම මොනවා කරන්න ඇද්ද? එහෙම කියලා කල්පනා කරනවා මේ හොරෙක් වෙන්න ඇති මහරෑ තැන තැන ඇවිදලා මඩත් මුළු ඇඟ පුරාම තවරාගෙන නිදියගෙන ඉන්නේ මහා කම්මැලි මිනිහෙක් කියලා අර මිනිහටත් ඇහෙන්න කිව්වා. එහෙම කියලා යනකොට ආංගර නිදාගෙන ඉන්න මිනිහට මහසිටුතුමා බොහොම හයියෙන් ඒක කිව්වේ. ඒ නිසා නැගිටලා බලනවා. බලනකොට සිටුතුමා යනකොට තමයි පේන්නේ නමුත් අඳුරගත්ත මේ සිටුතුමා කියලා. බලලා සිටුතුමා කෙරෙහි වෛරයක් බැඳගත්තා. මේ අම්බලම සිටුතුමාගෙත් නෙමෙයි නං. මේ අම්බලම යන්නේ ණයටත් අයිති නං. මේ අම්බලමේ කාටවත් කරදරයක් නැතුව නිදාගෙන ඉන්නේ මම නං. මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් ටිකත් මගේ නං. එරේලිය වැටෙන්නෙත් මහදවල් වෙන්නෙත් ඒකත් මට නං. ඒකෙන් පාඩුවක් වෙන්නෙත් මට නං. මේ යන මිනිහා මට මොනවා කියනවද? අපිත් තාන් එහෙම නෙමෙයිද හිතන්නේ? අපිත් තාන් එහෙමනේ හිතන්නේ. ඉතින් ආන් එහෙම හිතලා ඇතිවන කේන්තියත් ක්‍රෝධයත් එක්ක සිටුතුමා කෙරෙහි වෛරයක් ඇති වුණා. තරහක් ඇති වුණා. මේ මිනිහා කවුද මේ? මට මෙහෙම කතා කරන්නේ. අනිත් මේ මිනිහා මොනවද මං ගැන දන්නේ? අපිත් ওই ටිකනේ. අපිත් ওই ටිකමනේ හිතන්නේ. අපිත් ඔහොමනේ හිතන්නේ. කෙලෙස් වැඩිකමට. ඉතින් පින්වතුනි මෝඩකමට. ඉතින් පින්වතුනි මෙන්න මෙහෙම සිටුතුමා යන දිහා බලාගෙන සිටුතුමාට වෛර බැඳලා හිතුවා මං උඹට හොඳ වැඩක් කරන්නම්කෝ. ආන් එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කළා සිටුතුමාට පාඩු කරන්න සිටුතුමාගෙන් පලිගන්න හිතුවා. සඳහන් කරනවා එදා ඉඳලා සිටුතුමාගෙන් කුඹුරු වලට ගිහිල්ලා සිටුතුමාට පාඩු කරන්න ලාභ ලබන එක නැති කරන්න එක වතාවක් පැහිගෙන ඉන්න කුඹුර ගිනි තිබ්බා කියලා. හිතන්නකො පින්වතුනි මුළු අක්කර 1000 ගානක කුඹුරු යායෙම ගිනි ගත්තා කියහම කොහොමනම් පාඩුවක් වෙන්නේ නැද්ද? නමුත් සිටුතුමා කමක් නැහැ මට හතුරෙක් මට වෛර කරන කෙනෙක් මෙහෙම ගිනි තිබ්බා. කමක් නැහැ. ඉතින් මම බොහොම අමාරුවෙන් නමුත් ඊළඟ කටයුත්තත් කරලා නැත ගොයම ආස්වාදගෙන වී ලබා ගන්නම් කියලා හිතලා සිටුතුමාට හොයන්නවත් තෝමනාවක් නැහැ කවුද මේ වැඩේ කළේ කියලා. හොයලා බලන්නෙත් නැතුව සිටුතුමා ඊළඟ කන්නටත් වැපුරුවා. එදත් ගිහිල්ලා මහ රාත්‍රියේ කුඹුර අස්වැද්දලා කුඹුර කරල් පීදීගෙන ඇවිල්ලා වී අස්සන්න බර වෙනකොටම කුඹුරට ගිහිල්ලා ගිනි තිබ්බා. මේ විදිහට හත් වතාවකම කුඹුරු ගිනි තිබ්බා කියලා සඳහන් කරනවා. නිකමට ඊතණ්ඩක පිංගුතුනි යල මහ කන්න දෙකට කුඹුර ආස්වද්දනකොට එහෙනම් අවුරුද්දට දෙපාරයි නම් එතකොට මහ සිටුතුමාගේ කුඹුරට අවුරුදු 3මාරක්ම ගිනි තියලා නැද්ද? එතකොට මොන තරම් මහ විශාල පාඩුවක් සිටුතුමාට වෙන්න ඇද්ද? නමුත් මගේ මෙහෙම මිනිහෙක් පලි ගන්නවා කියලා සිටුතුමාට බලන්න ඕමනාවක් නැහැ.
ඉතින් සිටුතුමා මේ මට මෙහෙම කරන්නේ කවුද කියලා හොයලා බලන්නේවත් නැති නිසා මේ පලිගන්න මිනිහට තවත් කේන්ති තවත් තරහයි. සඳහන් කරනවා ඊළඟ වතාවේ සිටුතුමාගේ ගවගාලට පැනලා 500ක් 1000ක් තරම් විශාල කිරි එළදෙනුන්ගේ සහ ගවයින්ගේ කකුල් හතරම කපලා දාලා යනවා කියලා. එතකොට හිතන්නකෝ කකුල් හතර කපා දමාපුවහම මේ ගවයින්ගේ කිරි එළදෙනුන්ගෙන් ඇති වැඩක් තියනවද? ගවයන්ව කුඹුරට දාන්න බෑ. රත අරගෙන යන්න බෑ. ඒ වගේම එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිහක් නෑ. ඉන්න වසුපැටව ටිකට ආහාර ටික දෙන්න හරියට විදිහක් නෑ. ඇයි? මරණාසන්න ස්වභාවයටපත් වෙච්ච තරම්. මේ විදිහට කොයිතරම් පිරිසක් ඝාතනය කරන්න ඇද්ද? පින්නතුනි සඳහන් කරනවා 7 වතාවක් පුරාවටම සිටුතුමාගේ ගොනුන්ගේ කකුල් කපා හැරියා කියලා. ඒත් සිටුතුමා හොයන්නේ සිටුතුමා හිතන්නේ මගෙන් පලි ගන්නවා නම් යම් කෙනෙක් පලි අරගෙන දවසක ඉවර වෙයිනේ. හොයන්නේ නෑ කවුද මට මෙහෙම කරන්නේ. ඉතින් ඊළඟට සඳහන් කරනවා සිටුතුමා නමුත් ගණන් ගන්නේ නැති හින්දා සිටුතුමා වඩාත්ම ගේට ආදරය කරනවා. ඉතින් මාලිගාවට ගිනි තියන්න ඕනේ. තමන් වැඩිපුරම ආදරය කරන කෙනෙකුට දඬුවම් දුන්නාම මොනතරම් රිදෙනවද අපිට? ආන්ගේ දේ මමත් කරන්න ඕනි කියලා මම මොනවා කරත් සිටුතුමාට දැනෙන්නේ නැත්තම් දැනෙන දෙයක් කරමු කියලා මුළු මාලිගාවම ගිනිබත් කරනවා පිටුතුනි. මොනතරම් අටකොටු ගිනි ගන්න ඇද්ද? මොනතරම් භාණ්ඩාගාරවල තියෙන රන් රිදී මුතුමැණික් ගිනි ගන්න ඇද්ද? මොනතරම් සලුපිලි ගිනි ගන්න ඇද්ද? මොනතරම් ආභරණ ගිනි ගන්න ඇද්ද? මොනතරම් පිරිසකට හානියක් වෙන්න ඇද්ද? මුළු මාලිගාවම දුන් දානවා විතරයි බලාගෙන ඉන්නට පේන්නේ. නමුත් සිටුතුමා ඇතුළු පිරිසට අබමල් රේණුවක තරම්වත් හානියක් නැහැ. ඔක්කොම සියල්ලම ගිනි ගන්න තියලා මාලිගාවෙන් එළියට පැන්න එකයි කියලා පින්තුනි. ඒක කරලා බැලුවා සිටුතුමාට කොහොමද? නමුත් සිටුතුමා ඒක ගණන් ගන්නෙත් නැහැ. සඳහන් කරනවා සිටුතුමා ආයේ එතනම මාලිගාව හදලා ආයේ පදිංචි වෙනකොට ඒ වතාවෙත් ගිහින් ගිනි තිබ්බා. 7 වතාවක් සිටු මාලිගාවේ 7 වතාවක් පුරාවටම සිටු මාලිගාව ගිනි තිබ්බා. නමුත් පින්නතුනි සඳහන් කරනවා සිටුතුමා මෙහෙම මට කරදර කරන්නේ කවුද කියලාවත් තාම හොයන්නෙත් නැහැ කියලා. සිටු මාලිගාවත් ගිනි තියෙන වාරයක් ගානේ මහ සිටුතුමා විශාල ධනස්කන්ධයක් විය පැහැදම් කරලා තමන්ගේ මාලිගාව නිර්මාණය කරගන්නවා. එතකොට සිටුතුමා දන්නේ නැද්ද තමන්ට වෛර කරන කෙනෙක් තමයි මෙහෙම කරන්නේ කියලා? නොදන්නව නෙමෙයිනි පින්වතුනි. දන්නේ නෑ වෙන්න බෑනි පින්වතුනි. දන්නවා පින්වතුනි. නමුත් සිටුතුමා අබමල් රේණුවක තරම්වත් කේන්ති ගන්නෑ, කිපෙන්නේ නෑ, තරහ ගන්නේ නෑ. අඩුම තරමේ හොයලා දඬුවම් දෙන්නේ කියලා හිතන්නෙත් නෑ. මොනතරම්නම් ඒ හිතේ කාට නැද්ද පින්වතුනි? ඒ හිතේ අබමල් රේණුවක තරම්වත් කේන්තියක් කියලා එකක් ගෑවිලවත් නෑනි පින්වතුනි. ඒ හිත මොන තරම් ප්‍රභාස්වරයිද කියලා හිතෙන්නේ නැද්ද පින්වතුනි? මං අහන්නේ අපේ හිත ඒ වගේද? අපිට නම් කෙනෙක් මෙහෙම කරාම අපිත් බලාගෙන ඉන්නේ මොන තරම්ද අනිත් පැත්තට අපිට දෙයක් ඒ අය වෙනුවෙන් කරන්නේ. අපි අහලා තියෙනවනේ සමාජයේ කතාව. ප්‍රහාරය අශිෂ්ටයි නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වයේ ගැන හොයන්න එපා කියලා. ඉතින් එහෙම කතා කරනකොට අපි මොනතරම් ඒබඳු කතාවල් අතිශ්‍රේෂ්ඨ විදිහට පිළිගන්නවද? ඔවුනේ නම් ඒක ඇත්තම තමයි. ඒක එහෙමම තමයි. ඒ ගැන කවුරුත් හොයන්න ඉන්න එපා කියලා. නමුත් ඇත්තටම අපි හිතන්න ඕනේ ප්‍රහාරය අශිෂ්ටයි නම් ප්‍රතිප්‍රහාරයේ අශිෂ්ටත්වයේ හොයන්න එපා කියන එක නෙමෙයි. ප්‍රහාරය අශිෂ්ටයි නම් ප්‍රතිප්‍රහාරයේ කොහොමත් ශිෂ්ට විය යුතුයි කියන කාරණාව. පින්නතුනි සඳහන් කරනවා අපමල් රේණුවක තරම්වත් කේන්ති ගන්නෑ ගිනි අරගෙන නෑ සිටුතුමාගේ හිතේ. තමන්ට තව කෙනෙක් කරදර කරන්න මහ සිටුතුමාගේ හිත තමයි කොහොම හරි මම මගේ ජීවිතේ දිනා ගන්න ඕනේ. කොහොම හරි මම තව දියුණු වෙන්න ඕනේ.
බලන්න පින්නතුනි ප්‍රඥාවන්තයන්ගේ හිත කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු නුවණ නැති මිනිස්සු හැම වෙලෙම ගැටෙන්න පාර හොයනකොට ප්‍රඥාවන්තයෝ නුවණැත්තෝ කරන්නේ ගැටීමෙන් වෙන් වෙලා ලෞකික ලෝකෝත්තර ජීවිතේ නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා පාර හොයාගන්නේ. නුවණ නැති අය ගැටෙනකොට නුවණ තියෙන අය ඒකෙන් වෙන් වෙලා මොනතරම්නම් ධර්මයක් පුරනවද? මහ සිටුතුමත් සුමංගල මහ සිටුතුමත් ආන්ගේ වාගේ පින්තුනි. ඉතින් මේ තරම් දේවල් කරලත් මහ සිටුතුමාට ගාණක්වත් නැති නිසා කල්පනා කරනවා සිටුතුමා වැඩිමනත්ම ආදරය කරන දේ මොකක්ද කියන එක හොයාගන්නේ. මොකටද ආන්ගේ සිටුතුමා වැඩිපුරම කැමති දෙයට හානි පැමිණෙවොත් වේදනාවක් ඇති වෙන්න පුළුවන් නිසා. මාලිගාවට ගිහිල්ලා වෙස් වලාගෙන දාසියෝ යාළු කරගෙන සිටුතුමාගේ අඩුපාඩුකම් හොයනවා. මේවා අපිට අරුම පුදුම දේවල් නෙමෙයි පින්වතුනි. එළියෙන් කරලා බැරිම තැන ඇතුළට හේතු වුණොත් ඇතුළේ තියෙන අඩුපාඩු දැනගත්ත ගමන් මොන තරම් මහත් වූ විනාශයක් කරන්න පුළුවන්ද? ආන්ගේ සංකල්පය මොනතරම් පරණයිද? අදත් ওই ටිකම කරලා මොනතරම් අකුසල කන්දක් රැස් කරගන්නයි පවට බිය නැති අය මොනතරම් ඉන්නවද පින්වතුනි? ආන්ගේ වගේ සේවක සේවිකාවන් යාළු කරගෙන ආද කරගෙන අහනවා සිටුතුමා වැඩිමනත්ම කැමති දේ මොකද්ද? සිටුතුමා වැඩිපුරම ආදරය කරන්නේ කාටද? සිටුතුමා වැඩිපුරම හොයලා බලන්නේ කොයි දේ ගැනද? ආන් ඒ වෙලාවේ මාලිගාවේ සිටුතුමාට පක්ෂපාතීව දාසකම් කරන සේවක සේවිකාවෝ කියන්නේ මහ සිටුතුමා මේ ලෝකේ යම් කෙනෙකුට වැඩිමනත්ම ලෙන්ගතුයි නම් ආදරෙයි නම් ශ්‍රද්ධාවන්තයි නම් ඒ කාශ්‍යප ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිටුතුමා කැමැත්තෙන් තව කරන දෙයක් තියෙනවද කියලා ඇහුවාම සඳහන් කළා ඔව් කාශ්‍යප ලෝතුරා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය පිළිබඳව හැමදාම හිතනවා කියලා. ආන් මේ වෙලාවේ කල්පනා කළා එහෙනම් සිටුතුමාට රිද්දවන්නව නම් මට කරන්න පුළුවන් ඕන් ඔය කුටිය ගිනි තියලා දාන එකයි. ආන් එහෙම තීරණය කරලා ගෙදරින් එළියට ගිහිල්ලා කල්පනා කරනවා කවුරුත් සුගන්ධ කුටිය ළඟ නැති වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් විහාරයේ නැති වෙලාවේ ආන් රත්තරන් ආකරයක් තරම් රත්තරන් ගඩොලින් බැඳලා මනුස්ස ලෝකයේ පිහිටවල තියෙන දිව්‍ය ලෝකයක් වගේ රුවන් මාලිගාව සුගන්ධ මාලිගාව සුවඳ විහාරය සුඳු කුටියට ගිනි තියන්නේ. විහාරයේ ඇතුලේ තියෙන ලක්ෂ ගණන් කෝටි ගණන් වටිනා කියන සියලුම බඩු බාහිර ආදී කඩලා බිඳලා බිමට දාලා භාග්‍යතුන් වහන්සේ නැති වෙලාවේ සියල්ලම විනාශ කරලා තවත් මොකද කරන්නේ මුළු මාලිගාවටම ගිනි තියනවා. දුර ඈත නගරෙට ටික වෙලාවක් යනකොට පේන්න පටන් ගත්ත ගිනි කන්දක් පුපුරනවා වාගේ පුපුරාපු ගිනි කන්දෙන් ලාවා වැක්කිරෙනවා වාගේ රත්තරම් මාලිගාව ගිනි අරගෙන උසට උසේ දුමාරේ මුළු විහාර මාලිගාවම උණු වෙලා මහ පොළොවට ගිනිපත් වෙනවා. සේවක සේවිකාව සිටුතුමා ළඟට ගිහින් කිව්වා. සිටුතුමා එතනම නිහඬ වුණා. වෙළඳ ව්‍යාපාර කරන එක නතර කළා. සඳහන් කරනවා දුවගෙන මේ එන්නේ හතිදාදා සුගන්ධ කුටිය ළඟට භාග්‍යතුන් වහන්සේට කරදරයක්වත් වෙලාද බලන්න. ඊට කලින් නගරයේ මිනිස්සු මෙතෙන්ට රැස් වෙලා හානියක්වත් වෙලාද කරදරයක්වත් වෙලාද කියලා බලන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ බේරිලා. ආන් ඒ වෙලාවේ සුගන්ධ කුටිය ළඟට ආපු සිටුතුමා මොනවා කරයිද කියලා නගරයේ මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒ දිහා බලාගෙන ඉඳලා සද්ද නොකර ඉඳපු මේ මහ සිටුතුමා සිනහ පහල කරන්න පටන් ගත්තා, hina වෙන්න ගත්තා. මිනිස්සු හිතුවා මේ තරම් ධනස්කන්ධයක් නැතෝ ගියාට කරපු දේ ප්‍රතිඵලේ නැතෝ ගියා කියලා. භාග්‍යතුන් වහන්සේට දැන් වැඩ ඉන්න තැනක් නැහෙනි කියලා. මේ ධනියට මොනවද මේ උනේ ගිනිබත් උනා නේද කියලා හිතලා සිටුතුමා උමතු වෙයි කියලා මේ උමතුවටයි hina වෙන්නේ කියලා ළඟට ඇවිල්ලා අහනවා සිටුතුමනි ඇයි මේ
ආන් ඒ වෙලාවේ සඳහන් කළා මම බොහොම සතුටින් මේ ඉන්නේ. මේ දුකට එහෙම නෙමෙයි කියලා. අහනවා ඇයි සතුටු කියලා අහනකොට සිටුතුමා සඳහන් කරනවා පළමු සුගන්ධ කුටියේ තියෙද්දී මට භාග්‍යතුන් වහන්සේ තවත් සුගන්ධ කුටියක් හදන්න දෙන්නේ නෑනේ. දැන් පළමු සුගන්ධ කුටියේ නැතුව ගියාපු නිසා තවත් මීට වඩා උසස් මීට වඩා හොඳ මීට වඩා ලොකු දිග පළල මීට වඩා සැපාදික මීට වඩා ශ්‍රේෂ්ඨ මීට වඩා උසස් සුගන්ධ කුටියක් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න මට දැන් අවස්ථාව තියෙනවා. ඒකටයි මට සතුට කියලා. ඉතින් සඳහන් කරනවා තිබුණු විහාර මන්දිරයට වඩා මහ විශාල මාලිගාවක් නිර්මාණය කරලා භාග්‍යතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝයා වඩම්මවලා දන් දීලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා. මේක බලාගෙන ඉන්න අර හොර දෙටුව පාපී පුද්ගලයා කල්පනා කරනවා කොච්චර පලිගත්තත් හරියන්නේ නැත්තම් අන්තිමේට කරන්න තියෙන්නේ කොටල මරලා දාන එක. එහෙම වුණොත් මගේ පලිය සම්පූර්ණ වෙනවා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය හදලා පූජා කරලා හත් දොහක් දන් දීලා හත් දොහක් බණ අහලා අන්තිම දවසේ සිටුතුමා විහාර මාලිගාවෙන් එළියට එනකොට විහාරය ඇතුලේ ඉඳලා කල්පනා කර අටසිල් සමාදන් වුණු උපාසකයෙක් වාගේ වෙස් අරගෙන කිනිසෙයිනේ හංගාගෙන ඉන්නවා. මිනිස්සු නැතුව ගියපු තැනදී පැත්තකට ඇදගෙන ගිහිල්ලා කොටලා මරලා දානවා කියලා. බලන්න අනුවණයාගේ ස්වභාවය පින්නතුනි. අනුවණයා පලිගන්න පටන් ගත්තාම කොයි වාගේද කියලා හිතන්නකෝ. අනුවණියෙකුට කේන්ති ගියාම කොයි වාගේද කියලා හිතන්නකෝ. පව කියන එක පිළිබඳව තේරෙන්නේ නැති මිනිහෙකුට කේන්ති ගියාම තරහා ගියපුවාම පලිගන්න පටන් ගත්තාම කොහොම පෙරලෙයිද කියලා හිතන්නකෝ පින්වතුනි. සඳහන් කරනවා හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා නිමා වුණාම මහ සිටුතුමා භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන කතා බහ කරන්න අවසර ඉල්ලගෙන භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මේ තරම් මහ පිංකමක් පං කරගත්තේ මේ තරම් කලින් තිබුණට වඩා සැප පහසු විහාර සුගන්ධ මන්දිරයක් භාග්‍යතුන් වහන්සේට හදලා පූජා කරගත්තේ හත් දොහක් පුරාවටම භාග්‍යතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝයාට නැවත නැවත දන් දුන්නේ. ඒ හත් දොහ පුරාවටම මගේ තණ්හාවේ ස්වභාවය මට මැනලා මට තණ්හාව තියෙන්නේ කොයි ස්වභාවයටද කියලා දැනගෙන තේරුම් අරගන්න පුළුවන්කම ලැබුණේ. මට කරදර කරාපු මිනිහෙක්ින්ද. හත් වතාවක්ම මගේ කුඹුරු ගිනි තියාපු. හත් වතාවක්ම මගේ ගව පන්තියේ කකුල් හතර කපලා විනාශ කරලා මට පාඩු කරාපු. සත් වතාවක්ම මගේ මාලිගාව ගිනි තියලා මාව විනාශ කරන්න උත්සාහ කරපු මිනිහා. ඔබ වහන්සේට මම ලෙන්ගතුයි සෙනෙහවන්තයි කියලා දැනගෙන ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේට හානි කරන්න හැදුවා. නමුත් ඔබ වහන්සේ බේරුණා සුගන්ධ මාලිගාව ගිනිපත් වුණා. නමුත් ඒ ගිනිපත් වුණ මාලිගාවට ඊට වඩා සැපයෙන් ආඩ්‍ය උසස් ශ්‍රේෂ්ඨ මාලිගාවක් හදලා මම ඔබ වහන්සේට පූජා කරගත්තා. මේ තරම් මට පින්කම් කරගන්න ලැබුණේ මට කරදර කරාපු මට මේ තරම් අපහාස කරාපු මට මේ තරම් විද්දාපු ආන්ගේ අනුවන නුවණ නැති මිනිහා නිසා මට මේ තරම් පින් කරගන්න ලැබුණා. ආන් ඒ නිසා මම මේ රැස් කරගන්න පුණ්‍ය ධර්මයන්ගේ පළමු පින ආන් ඒ මට කරදර කරාපු මිනිහට අනුමෝදන් වේවා. මගේ සතුරාට අනුමෝදන් වේවා කියලා පින අනුමෝදන් කළා. ආන් ඒ පින අනුමෝදන් කරනවත් එක්කම භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ධම්සභාව කෙරෝලේ කිනිස්සක් අරගෙන මහසිටුතුමාව මරන්න ඉන්න මිනිහා ඉන්නවා කියලා. ආන්ගේ මිනිහා මේ කාරණාව ඇහිලා කල්පනා කරන වැස්වල කඳුළු පුරෝගෙන මම මොන තරම් කරදර කළාද මොන තරම් හිරිහැර කළාද අන්තිමේට භාග්‍යතුන් වහන්සේ ළඟම ඝාතනය කරන්න මේ මිනිහට මම මොන තරම් උත්සාහ කළාද දවස් 7ක් මාන බලාගෙන ඉඳලා අදත් මරණවමයි කියලා මම කිනිස්සෙන් යනලා මරණවමයි කියලා හිතේ තියාගෙන මං කොහොම හිටියද? නමුත් මේ මිනිහා මට වෛර කරන්නේ නෑනි. මේ මිනිහා මං ගැන හොයන්නේ නෑනි. මේ මිනිහට මම මොනතරම් තව කරදර කළත් මේ මිනිහා මට අංශු මාත්‍රයක තරම්වත් කේන්තියක් ගන්නේ නෑනි කියලා කල්පනා කරලා හිතනවා
මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ හැටි. මෙබඳු ගුණ තියෙන උතුමෙකුටයි මං කරදර කළේ. මම කෑලි කෑලි වලට කපලා වෙන් කරලා මරලා දැම්මනම් ඒ අකුසල කර්මී තව කොහොම වෙන්නේ නැද්ද? එදා සිටුතුමා භාග්‍යතුන් වහන්සේ ළඟ එහෙම කියලා විහාරයෙන් එළියට යද්දි පිටිපස්සෙන් ගිහිල්ලා සිටුතුමාගේ කකුල් දෙක අල්ලගෙන විලාප තියලා අඬනවා. කෑ ගහ ගහ අඬනවා. කකුල් දෙක පාද සම්බාහනය කර කර ගොප්පැටියෙන් අල්ලගෙන අඬනවා. සිටුතුමාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ළඟට ගිහින් අහනවා නැගිටවල පුතේ ඇයි අඬන්නේ? ඒ වෙලේ සඳහන් කළා මහ සිටුතුමනි මම ඔබ වහන්සේගේ කුඹුරු ගිනි තිබ්බා. මං ඔබ වහන්සේගේ ගවයින්ගේ කකුල් කැපුවා. මාලිගාව ගිනි තිබ්බා. මහ විශාල කෝටි ගණන් අසංඛ්‍ය ගණන් පාඩුවක් මං ඔබ වහන්සේට කළා. නමුත් අන්තිමේට ආවේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියත් ගිනි තියලා. නමුත් ඒත් ඔබ වහන්සේ මං එක කේන්ති ගත්තේ නෑ, තරහ ගත්තේ නෑ. නමුත් අන්තිමේටම මං ආවේ ඔබ වහන්සේව මරලා දාන්න. ඒකිනුත් එතනදී මට ඔබ වහන්සේ ගැන තේරුණා. මට ඔබ වහන්සේ පින් දුන්නා. තද රළු හිත නමුත් මගේ මෘදු මොලොක් වුණා ස්වාමීනි. මං කරපු පව්කාරකම් වලට මට සමාව දෙන්න ස්වාමීනි කියා සමාව ඉල්ලුවත් ආන් ඒ වෙලාවේ සිටුතුමා කතා කරලා කියනවා පුතේ මං ඔබට සමාව දෙනවා. ඒ ගැන දෙපාරක් හිතන්න එපා. නමුත් මං ඔබෙන් කාරණාවක් අහන්නම් මට කියාපන්. ඇයි මට මේ තරම් කරදර කළේ? සිටුතුමනි මතකද? එදා මම අම්බලමේ නිඳාගෙන ඉද්දී ඔබ වහන්සේ මල් ළඟට ඇවිල්ලා කියාපු වචනේ. මහ රාත්‍රියේ පුරාවටම ඇවිදලා මෙතෙන්ට දැන් ඇවිල්ලා ඉර පායලා තියෙද්දි නිදි කියලා කියාපු වචනේ. ආන් ඒ වචනේට මට කේන්ති ගියා. ආන් ඒ වචනේට ආපු කේන්තියත් එක්ක මට තරහාවක් ඇති වුණා. ආන් ඒ තරහත් එක්ක ඔබ වහන්සේට මන් දේශ කළා. ආන් මේ දේශය වෛරයකට පෙරළුණා. ඒකයි ඔබ වහන්සේට රිද්දන්න මම මේ තරම් දේවල් කළේ. නමුත් දැන් මට තේරෙනවා මං කරාපු වැරදිවල පව්කාරකම් මට සමාව දෙන්නයි කියලා සමාව ඉල්ලුවා. මහ සිටුතුමා සමාව දීලා නැගිට්ටෙව්වා. නමුත් මෙන්න මේ පුරුෂයා කතා කරලා කියනවා පවුල් පිටින් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේ ළඟ දාසකම් කරන්න මට ඉඩ දෙන්න. මං ඔබ වහන්සේට කරපු හානියට ණය පියවන්න ඉඩ දෙන්න. ආන් ඒ වෙලාවේ සිටුතුමා කියනවා මිත්‍රයා එදා මගේ කටින් කියවුණ වචනයකට මේ තරම් හානි වුණා නම් මගේ මාලිගාවට ඇවිල්ලා නුඹ වැඩ කරද්දී මල් ළඟ දාසකම් කරද්දී මගේ අතින් කියවෙන වචනයකට මීට වඩා හානියක් එන්න පුළුවන්. අනිත් එක මගේ මාලිගාවේ ඕනෑ තරම් දැසිදස්කම් කරු ඕනෑ තරම් ඉන්නවා. ඒ අයගෙන් අඩුවක් නැහැ. මගේ මාලිගාවේ ඉන්න මහා ලොකු ඉඩක් ඒ නිසා විශාල පිරිසක් ඉන්න නිසාත් නෑ. ඒ නිසා මල් ළඟට එන්න එපා. නුඹ හිතේ හැටි දෙයක් කරගන්න. නම් දෙපාරක් හිතන්න එපා. මම නුඹට වෛර බඳින්නේ නුඹට මං සමාව දෙනවා. ආන් එහෙම කිව්වා. සිටුතුමා ඉන්න දිහා බලාගෙන ඉන්න බැලුව තමන්ගේ පවුලත් එක්ක දුර ඈත ප්‍රදේශයකට මේ මිනිහා පදිංචියකට ගියා. නමුත් කවදාකවත් හිතේ සතුටක් තිබ්බේ නෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ නැහැ. කරපු පව්කාරකම් වලින් ගැලවෙන්න පාරක් හම්බුනේ නෑ. ඒ නිසා කල්පනා කර කර ඉඳලා මෙරිලා ගිහිල්ලා සඳහන් කරනවා මරණින් මත්තේ අවීචි මහ නරකේ බුද්ධාන්තරයක් පුරාවටම පැහුණා කියලා. බුද්ධාන්තරයක් කිව්වේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දක්වාම පැවුණා. ඉතින් නිදහස් වෙලා ඉතිරි අවශේෂ පාප කර්මයේ ගෙවන්න තවත් පව් ඉතිරි තියෙන නිසා තමයි අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ ගිජ්ජකූට පර්වතේ പ്രേත යෝනිය പ്രേතෙක් බවට පත් වෙලා අජගර പ്രേතයා බවට පත් වෙලා ඉපදිලා දුක් විඳින්නේ කියලා සඳහන් කළා. මහණෙනි ආන් අර එදා මහා පව්කම් කරගත්ත මෝඩකමට පාප කර්මයේ විපාක තේරුම් ගත්තේ නැති කේන්තිය නිසා තරහව නිසා Tamanට මහා විනාශයක් ඇති කරගත්ත අඥාන මිනිහ තමයි ඕම් ඔය අජගර ප්‍රේතයා. ආන් එහෙම සඳහන් කළ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරනවා. මහණෙනි අඥානියෝ පව්කම් කරන්නේ
ඒ පාප කර්මවල විපාක දන්නේ නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි ඇයි මිනිස්සු පව් කරන්නේ? මිනිස්සු පව් පින් කියන එක දන්නවා. දන්නවා වුණත් ඇයි මිනිස්සු පව් කරන්නේ? භික්ෂූන් වහන්සේලා නිහඬයි. භාග්‍යවතුන් වහන්සේම පිළිතුරක් දෙනවා මහණෙනි මිනිස්සු පව් කරන්නේ තමන් කරන පාප කර්මවල විපාකයේ හඳුනන්නේ නැති නිසා. කරන්නේ එක වතාවයි විපාකයේ 10000 වතාවයි ඉලක්කමකින් ගනින්න බැරි තරම් විපාකයි පින්වතුනි. ආන්ගේ විපාක තමන්ට කොහොම විපාක දෙයිද කියන කාරණාව දන්නවනම් මිනිස්සු කවදාක්වත් පව් කරන්නේ නෑ මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නා. සඳහන් කරලා පැහැදිලි කරනවා කරගත්ත පාප කර්මවල විපාක දෙන්නේ නැද්දී පිච්චෙනවා මහණෙනි. විලාප තියෙනවා මහණෙනි. අඬනවා දොඩනවා ලැවුගින්නකට මැදි වුණු කෙනෙක් වාගේ පිච්චෙනවා මහණෙනි. කිසිම පැත්තකට දිව්වත් බේරෙන්න හම්බ වෙන්නේ නෑ කියලා ගලපලා භාග්‍යවතුන් වහන්සේ එදා අපි ඉහත සඳහන් කළ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළා. එදා ධර්ම දේශනාව නිමා වෙද්දී බොහෝ දෙනෙක් දහසක් නයින් ප්‍රතිමන්විත අතිඋතුම් සෝතාපන්න ආදී උතුම් මාර්ගඵල අවබෝධ කරලා සංසාර සාගරයෙන් එතර ගියා කියලා සඳහන් කරලා තියෙනවා. බොහෝ දෙනෙක් කල්යාණ මිත්‍රයෝන්ම අපි ඇසුරු කරන්න ඕනේ. කවදාක්වත් අපි කේන්ති ගන්න තරහ ගන්න හොඳ නෑ. අපි මෝඩකමින් අන්ධ වෙන්න හොඳ නෑ. අපි නුවණැත්තන්ගොම ඇසුරු කරලා අපේ චිත්ත සංතානිය තුළ තියෙන කෙලෙස් ගෙන නිවා ගන්න ඕනේ. අපි වෛර කරන්න හොඳ නෑ, ක්‍රෝධ කරන්න හොඳ නෑ, තරහ ගන්න හොඳ නෑ, කිපෙන්න හොඳ නෑ. මෙන්න මේ කාරණා ටික අහගෙන බොහෝ දෙනෙක් එදායින් පස්සේ කේන්තිය තරහව මෝඩකම අනුවණකම අතහැරලා සත්පුරුෂයන් ඇසුරෙන් නිවන හොයා ගන්න ඕනේ කියලා මේ බුද්ධ ශාසනය පිහිට කරගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. පින්තුනි එනම් පව්කම් විපාක දෙනවා. විපාක දෙනකොට මහා භයානක විදිහට විපාක දෙනවා. ඒ නිසා ඒ පව්කම් වල විපාකයේ විඳින්න කැමති නැත්නම් අපේ පින්නතුන් පව්කම් අතහරින්න. පින්කම් පටන් ගන්න. බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතයකට ආවේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය පුරුදු පුහුණු කරලා මේ කෙලෙස් ගිනි නිවාගෙන සංසාර සාගරයේ ඊතර දකින්න. එහෙනම් අදගර ප්‍රේතයා වගේ දුකට නොවැටී ඉන්න කැමති නම් අද මේ සිදු කළ ධර්ම දේශනාව අහලා කේන්තිය තරහව වෛරය පරිගැනීම අත්හැරලම දාන්න සදාකාලයට ඒ වෙනුවට කපන්න හඳුන් ගහ සුවඳයි. එනම් සුමංගල සිටුතුමාට තව කෙනෙක් කරදර කරන්න සිටුතුමා සුවඳ හැමුවා. කපන්න විනාශ කරන්න සුවඳ හමන හඳුන් ගහක් වාගේ වෙන්න. එහෙනම් හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොන වාගේද කියන කාරණාව සුමංගල මහ සිටුතුමාගෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මං අහන්නේ එහෙනම් අපිත් සුමංගල සිටුතුමා වගේද කියලා. අපි බොහෝ දෙනෙකුට බිම බලා ගන්න තමයි මෙතන හිතෙන්නේ පින්තුනි. ඒ නිසා වැරදි නිවැරදි කරගන්න කෙනෙක් වෙන්න, කල්යාණ මිත්‍රයන්ට ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා පුරුදු පුහුණු කරගන්න කෙනෙක් වෙන්න, එතලින් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න, භාග්‍යතුන් වහන්සේට කීකරු වීම තුළින් සැප සහිත ප්‍රතිපදාවෙන් සංසාර සාගරයේ ඊතර දකින්න ඔබ සියලු දෙනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව මහත් වූ ශක්තියක්, මහත් වූ උපකාරයක්, මහත් වූ හැරවුම් ලක්ෂයක්, මහත් වූ බලාපොරොත්තුවක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනු ලැබෙනවා.